කුකුල් පැටව කී දෙනෙක්ද? ගහන් ගිල්ලා. මේ ගානට වතුර තිබිලා නේ ගේ ඇතුලේ. ඔව් ඒ ගානට වතුර තිබ්බා. ඉතින් අන්දවන් කොට තිබු මෙට්ටම ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. මට ඉන්න තැනක් නෑ. ඉතින් මම අර ළමයිගේ රෙදියේ මර ඔක්කොම තෙමිලා තියෙනවා. පුතේ ඈ මෙයාගේ සුදුවේ කැපුණාද? පොඩ්ඩක් සපත්තුවක් දෙන්නේ දරුවගේ ඔක්කොම වතුරට ගිහින් තියෙන්නේ. ළමයි දෙන්නම ඉස්කෝලේ යනවා. මේ ලොකු පුතා යන්නේ මෙයා තාම බාර දීලා නැහැ. මේ ඇඳේ මෙට්ටද මේ තෙමිලා තියෙන්නේ? මේ ඇඳේ තිබු මෙට්ටද මේ? මොකද උනේ? බබාලගේ පොත්තේම ගහගෙන ගිහින් දෙදිය මොක්කොම වතුරට ආවුණා. ගෙවල් එහෙම ඔක්කොම යට වෙලා තියෙනවා. ඉතින් මට කන්න බොන්න නැහැ. ඉතින් ගෙදර අම්මලා දිහා තමයි දැන් ඉන්නේ. රෑද දැන් යට දවල්ද? පෙරේදා 11:00යි දාන්න මම එළියට ඇවිල්ලා බලනකොට ගේ යට වෙලා. මම බබාලා දෙන්නයි විතරයි හිටියේ වෙලාවේ. බබාලා දෙන්න ඇරි අම්මලා දිහාට මං ඉතින් තියෙන ටික හරි පරිස්සම් කරගන්න කියලා ගත්තා. ඉතින් ආයෙ වතුර ගැහුවා. ඉතින් ගෙට දැන් මේ තුන්වෙනි පාරට ඊරෑ ගැහැවේ. ඉතින් කවුරුත් ආවේ නැහැ. ඉතින් බලන්න. දැන් කොහෙන්ද කැම්බීම? අම්මලා දෙයින් තමයි කැම්බිය. දැන් හෙටත් නැහැ ඉතින්. එහෙටත් ඉතින් නැහැ. ඉතින් යාලත් කුලි වැඩ කරලා ජීවත් වෙන්නේ. පොත් එහෙම ළමයිගේ. ඒවත් වතුරට තෙමිලා ගොඩක් දුවගේ සුදුරේදී එහෙම තෙමිලා. කවුරුත් ග්‍රාම සේවකවත් ආවේ නැද්ද? ග්‍රාම සේවක මහත්තයා ආවේ නැහැ. යාට කතා කරලා මං කීවා. මොකද කිව්වේ? සර් ඉතින් කීවා එන්නම් කියලා බලන්න ආවේ නැහැ ඉතින් තාම. දැන් අද මොනවද දවල්ට ඉව්වේ? තාම ඔයලා නැහැ ඉතින්. මේ පිටිපස්සේ මේක කඩා නෑ. කරන්ට් එක තියෙනවද? නෑ. සිග්නල් නෑ. ෆෝන් වැඩක් නෑ. ටීවී ෆෝන් මොනවත් නෑ. කරන්ට් එක නෑ. කියන්නේ ඔයාලට කිසිම සම්බන්ධතාවයක් මොනවද වෙන්නේ කියලා රටේ තොටේ වෙන දේවල්? දන්නේ නැහැ කිසිද? කිසිම දෙයක් වෙලා තියෙන දෙයක් දන්නේ නැහැ. ෆෝන් වලට සිග්නල් නැහැ. ඊට පස්සේ කරන්ට් එක කොහොමද නැතිද? මේවා ගම් වතුරේ අතුරු ඵල. කිසිම කෙනෙක් බලන්නවත් ඇවිල්ලා නැහැ. කවුරුවක්ම ආවේ නැහැ. කිසිම කෙනෙක් ඔය වෙනකන් ආවේ. ඡන්දදීප മന്ത്രിතුමාලත් ආවේ නැද්ද? එතුමාවත් කිසිම කෙනෙක් ආවේ නැහැ. ඔය ගමේ මිනිස්සු දෙන්න තුන් දෙනා විතරයි ආවේ. ඒ තෝමලා ඒ දුව මේ කෝල් එකක් දුන්නා කිව්වා ග්‍රාමසේවක මහත්තයාට. අපි ඉතින් එක්කෙනෙක් දුන්නොත් ඇතිනි කියලා අපි හැමෝම දුන්නේ නැහැ. ආහාර කෑම බීම කෑම බීම ඉතින් දැනට තියෙන්නේ ගෙවල් ඇතුලේ තිබිච්ච ඒවා තමයි. දැන් දවස් 5ක් වෙනවා අද 25 වෙනිදා හිටා. වතුර බොණ්ඩ වතුර වැහි වතුර එකතු කරලා උණු කර ගන්නවා. වැහි වතුර එකතු කරලා ලින්දර තියෙනවා. ලින්දර වල් වතුර ගාලා ලින්දර යට වුණා. ඔව්. දැන් ඔයාලට වතුර නැහැ. වතුර නැහැ. දැන් අපි අර මේ ටැප් වතුර ගෙනාවා. ඒ කරන්ට් එක නැහැනේ. තියෙන තැනකින් වක් ගහ ගන්න. කරන්ට් එක තමයි එහෙම ගන්න කරන්ට් එක නැහැනේ කියන්නේ. ඔව් ඒක ලින්දර තියෙනවා. මේ පුතාගේ ලින්දර එතකොට බොණ්ඩ වතුර නැහැ. අර වැහි වතුර එකතු වෙන්න තියලා තියෙන්නේ උණු කරලා ගන්න. කරන්ට් එක ආව නම් ඉතින් ආයේ ප්ලාන්ට් එක කොහොමද ගන්න? ඔව්. කුකුල්ලු ගියාද? දරුවා දෙක මෙහෙම ඇරුවා නම් මේ හරියට හලනවා.
කවද්ද වැටුනේ? කරන්ට් එක කවුද මේ කැපේ ඔයගොල්ලෝද? දැන් මේ දැන් කොහමද කරන්ට් එක නැහැ ඔක්කොටම? කරන්ට් එකක් නැහැ වතුරක් නැහැ ඉතින් වතුරවත් තියෙන කෙනෙක් දන්නේ නැහැ. ඒ කියන්නේ තොරතුරක් දැනගන්නවත් විදියක් නැහැ. ආණ්ඩුව පෙරලිලක් දන්නේ නැහැ. කිසිම